සංසාරේ මෙහෙම භාග්යක් තියෙන්නේ කොච්චරවත් පින් කරලා ඇති. ඒ නිසා අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය මත සියලු බුදුවරුන්ගේ අනුශාසනාවට ඇහුම්කන් දීලා හෙට ඉඳන් එක දුප්පාපයක්වත් සිද්ධ කරන්නේ නෑ කියලා ප්‍රාර්ථනා කරන්න. අදිෂ්ඨානශීලී වෙන්න. පින්නතුනි කල් දාන්න වෙලාවක් තියනවද? මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. අපි මේකේ අවුරුදු 700-800ක් ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් නෙමෙයි ඉන්නේ පින්නතුනේ. මේ පුංචි කාල සීමාව කුසලස්ස උපසම්පදා අදිෂ්ඨාන කරන්න. කුසල් විතරයි මගේ ජීවිතේ හෙට ඉඳන් මම සිද්ධ කරන්නේ සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව කුසල් විතරක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකද්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? කුසල් සිද්ධ කරන්න මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ බොහොම ටික කාලයයි. ඔව හැමදාම වැඩ කරන්නේ. පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස් වෙලා උපදින්න එපා. මිනිස් වෙලා උපදින්නෙම පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ ඔය වැඩේ පහසුවෙන් කරන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ ඒක වේගවත් කරගන්න පුළුවන් වෙන්නේ, ඒක පහසු වෙන්නේ ඔය ඉන්ද්‍රියන් වැඩ කරන්නේ ඕනෝකට. පළවෙනි එක ගම මෙදින් පරිස්සම් කරගන්න ඕන එක. මම හෙට ඉඳන් පරිස්සම් කරගන්න. මොකද්ද පළවෙනි එක? කට. පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න බලන්න. පින්නතුනේ මේ බහුතරයක් ප්‍රශ්නවලට මුල් වෙන්නේ මොකද්ද? කටමනේ ගැටලුව පින්නතුනේ. ද්වේෂය ඇවිස්සෙන්න නේ අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාසතිවා කරෝතිවා කියයිනම් හෝ කරයිනම්. කියයිනම් පින්නතුනේ කේන්ති ගියා නම් කේන්ති ගියේ කටටම නෙමෙයිද? උදාහරණයක් විදියට මේ කට වචනේ තියෙන පරිස්සම හරි වටිනව ආධ්‍යාත්මික ශික්ෂණයට. බුදුරු දේශනා කරන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. මොකේටද වචනේ සංවරකම තියෙන්න ඕනේ?
පින්නතුනි මේ නිවන් දකින්න යන ගමනට වචනේ සංවරකම හරියට බලපානෝ. දැන් ඔය නිවන් මඟ අහුරන කාරණා වලින් එකක් නේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නෙම මොකක් නිසාද? තරහව නිසා. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ කේන්තියට. ඒ පාලනය කරන්න පුළුවන් ප්‍රමුඛ ඉන්ද්‍රියක් තමයි කට කියලා කියන්නේ. දැන් මේක මෙහෙම බැලුවොත් ඔය ළඟ ඉන්න කෙනාට කියන්නකො තෝ පොඩ්ඩක් අහකට බල කියලා. මොකද වෙන්නේ? මේ වචනේ තියෙන සංවර අසංවර භාවය හරි වැදගත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් වන ද්වේෂය පාලනය කරන්න. ඔය මම මේවා කිව්වට කරන්නේ එහෙම නෑ හොඳ. ළඟ ඉන්න කෙනාට කිව්වොත් එහෙම ඔයා පොඩ්ඩක් අහකට වෙන්න. තෝ පොඩ්ඩක් අහකට පළ කියලා කිව්වොත් මොකද වෙන්නේ? වචනේ බලපානව නේද මොකේද? පැහැදිලිද මම මේ කියන කාරණේ? පින්නතුනේ හරියට වචනේ පරිස්සම් කරන්න. අනෙකට ආමන්ත්‍රණය කරනකොට අනෙකට කතා කරනකොට වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ වැඩක් තියෙනවා. වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි පින්නතුනේ වචනෙන් කුසල් කරන්න පුළුවන්. කවදාවත් ඔය ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න වචනය පාවිච්චි කරන්න එපා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් පින්නතුනේ කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? මේ පගෝදි ගණන් කුණුහරුප්පල්ල ඇති. කවදාවත් වචනේ අවභාවිතා කරලා අකුසල් සිද්ධ කරගන්න එපා. එනිසා ප්‍රමුඛ ඉන්ද්‍රිය ඔය අපේ ගෙවල් වල හරියට තියෙනවනේ පින්නතුනේ. ඔය එකට එක කියන්න එපා හෙට ඉඳලා. අනිත් පැත්තේ එකක් කිව්වොත් මේ පැත්තෙන් 60ක් විතර කියලා නමක් දාන්න. කවදාවත් ගෙවල් වල එකට එක කියන්න එපා. ඔක නවත්තලා දාන්න. පින්නතුනේ කොච්චරනම් තරහව පාලනය වෙනවද ඔය එකට එක කියන එක නවත්තපුවාම. නිරන්තරයෙන්ම වචනය මේ කට පරිස්සම් කරගත යුතු තැනක් තමයි කවදාවත් මේ අම්මලා තාත්තලා ඔය කට අර කියනෝනේ අර වාචාල විදිහට කියනවා කිය. ඔය වාචාලකම කවදාවත් වාචාලකම වැඩිපුරම තියෙන්නේ පින්නතුනේ ගෙදරද පාරවල් දිහාද? පාරවල් ගන්න යනකොට එහෙම බැන බැන යනවද නේද? මිනිස්සුන්ගේ මේ කට පරිස්සම් කරගන්න බැරි මූලිකම තැන මොකද්ද? ගෙදර. පරිස්සම් කරගන්න ඕන තැන මොකද්ද? පරිස්සම් කරගන්න නැත්තේ කොහෙද? ගෙදර. දවල් තියෙන සංවරකම ගෙදර තියනවද? මොකටද ඔබ පන්සල් වලට අවිල්ල පෙන්නන්නේ? මම මේ දැන් කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා එහෙම නෙමෙයි හොඳ. පින්නතුනේ පෙරවස් සමාදන් වෙන්න ඕන පන්සලේ. ඒකේ ලාභේ භුක්ති විඳින්න ඕන කොහෙද? කරන්නෙම නෑනේ ඕක. ඔය තියෙන හැදිච්ච එකම කොහෙද තියෙන්න ඕන? ඕක මේ පන්සලට අවිල්ල අපිට පෙන්වන්න එපා. ඕක ගෙවල් වල තියාගන්න.
ඔය නිමිච්චකම කොහෙද තියෙන්න ඕන? ඔක ගෙදර තියෙන්න ඕන. නිමිච්චකම ගෙදරත් හදාගන්න ඕන දෙන්නෙක් ඉන්නවා. වෙනතුනි මම මේ තාම කියන්නේ මේ කටෙන් කරන්න පුළුවන් දෙයක් ගැන. නිමිච්චකම ගෙදරින් ප්‍රමුඛව හදාගන්න ඕන දෙන්න තමයි අම්මයි තාත්තයි. නිමිච්චකම නැත්තෙම කාගාවද? දැන් මම මේ අහන්නේ මෙතන ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් සහ අපේ සජීවීව මේක බලන අම්මලාගෙන් තාත්තලාගෙන්. මේක ඉතින් මෙච්චර කාලයක් කරලා ඇති ඒ වුණාට හෙට ඉඳන් කරන්න එපා. ඉස්සරලම තාත්තලාගෙන් අහලා ඉන්න. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? ගෙදර නිකම් බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. අම්මලා අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අම්මා කැමති නැහැ තාත්තාගේ ගෙදරින් එනවට, තාත්තා කැමති නැහැ අම්මලාගේ ගෙවල් වලින් එනවට. මේ තිසමහාරම් පැත්තේ එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල තියෙන දේවල් මේ හොඳට ඉන්නවා ඇති. ඊට පස්සේ දරුවෝ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? අම්මටයි තාත්තටයි. මේ කතාව තුලින්ම නෙමෙයිද අපි බිඳිලා තියෙන්නේ? මොන දුවද මොන පුතාද අම්මටයි තාත්තටයි කතා කරේ? ගෙවල් වල කතා කරනවද මගේ අම්මේ මගේ තාත්තේ කියලා? එහෙම ලෙන්ගතුකමක් තියෙන්න ඕනේ. එහෙම හරි ආදරයක් ගෙවල් වල තියෙන්න ඕනේ. ඔය ආදරය ඇති කරගන්න පුළුවන් මොකෙන්ද? පේනවද වචනේ තියෙන බරපතලකම? ඊට පස්සේ දෙමව්පියෝ කවද්දද මේ අම්මලා තාත්තලා අන්තිමේට දරුවන්ට ඔය මගේ කියන කෑල්ල දාලා කතා කරේ? පින්නතුනේ අර මගේ දුවේ මගේ පුතේ කියලා අම්මට තාත්තට එන්න ඕනේ මේ අර පපු කැවුතු උණු වේගන. මොකක්ද දෙන්න ඕනේ? අප්‍රමාණ ධාරක සෙනෙහස. ඕක පෙන්වන්න ඕනේ පින්නතුනේ. එතකොට ආයේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. මම මේ දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මෙහෙම කියනකොට සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. එහෙම නෙමෙයි. මේ පවුල පන්සල වගේ ඔක කරගන්න පුළුවන්. පවුල පන්සල වගේ වචනවලට මිනිස්සු ඉස්සරලම බිඳෙන්නේ වචනවලින්. එහෙනම් අධිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් හිත රිදෙනවා නම් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදවීමේ චේතනාවෙන් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? ඒ නිසා වචනවලට කරන්න පුළුවන් දේ බොහෝයි. පළවෙනි එක කට පරිස්සම් කරගන්න. දෙවෙනි කාරණේ අපේ කන් දෙක. අපි වැඩිපුරම අහන්න කැමති රුචි මොනවාද? ඔය දැන් මේ බණ කියනකොට ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනේ.
මේක සේරම දාලා ඒ පැත්ත නෙමෙයිද බලන්න. දැන් ආවනම් බැලියගේ. චච්චොක් ගාලා ඒ පැත්ත බලනවා. බලනවත් නෙමෙයි රවණව තව. මොකටද? ඔය කවුරු හරි පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕනද? අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවනේ උස්සගෙන යනකම් බලන්න. මොකටද? මේ අපිට හරියට කැත පුරුද්දක් තියෙන අනුන්ගේ දේවල් හොයලා. කුලප්පු වෙන්නෙම මොකේද? අනුන්ගේ දේවල් වලට. වෙනතුනේ ඇසීම කියන එක කන් දෙක පෙර සංසාරේ කරපු පින්වලට ඔය ඇහෙන්නේ. අනුන්ගේ දේවල් අහන්නද? පින් කුසල් ටික කරගන්න. හැමදාම කන් ඇහෙන්නේ නැහැ. අපි දැන් හිතමුකෝ. ගෙදර ප්‍රවෘත්ති බල ඉන්නකොට අල්ලපු ගෙදරින් බණ දානවා. ජීවිතේට ප්‍රවෘත්ති ඔෆ් කරලා බණ අහනවා. අල්ලපු ගෙදර බණක් දැම්මා කියලා. එහෙම නැහැ. ඔය ටීවී එක බල ඉන්නකොට අල්ලපු ගෙදර පිකන් වීදුරු වදින සද්දයක් කියලා ඇහෙනවා හයියෙන් කුණු හරප කියලා බෙරියන් දෙනවා. ගාලා නවත්තන්නේ නැද්ද ගෙදර සද්ද බද්ද සේරම? නවත්තලා අපූර්වට අහගෙන ඉන්නවා. මේ කන වැඩිපුරම රුචි මොකේද? ඔය අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා වැඩි. කෙරෙන්න තියෙන යුතුයකම කරන්න. අපෙන් වෙන්න ඕන දේ වෙන්න වග බලා ගන්න. මම මේ දේශනා කරන්න කන අවභාවිතා කරන්න එපා. මොකද ඔක ටික කාලයයි ඇහෙන්නේ. පින්නතුනේ ඇහෙන එක අපේ හිතට අරගෙන අපිට පුරුදු වෙලා තියෙන්න ඕනේ. මේ යහපත් දේවල් පමණක් තෝරලා බේරලා ඒ දෙසටම කන යොමු කරන්න. පින්නතුනේ අපේ ඇස් දෙක හැමදාම මේ ඇස් දෙක පේන්නේ නැහැ. බොහොම පුංචි කාලයයි මේක තියෙන්නේ. ඒ පුංචි කාලය තුල පුරුදු වෙන්න. පින්නතුනේ මේ ඇස් දෙකෙන් පාරමිතා පුරන්න පටන් ගන්න. අර ඇස් දෙක වගේ වචන පරිස්සම් කරන්න ඕනේ. දැන් අර මතකද ශාන්තිවාදී ජාතකේ අපේ බෝධිසත්වයෝ කලාම්බු රජුරෝ උයන්කෙලි ඉන්නකොට රජුරෝන්ට නිින්ද යනවා. ශාන්තිවාදී තාපසයා බෝධිසත්වයෝ